සාදරයෙන් පිළිගන්නවා මගේ ඩේවිස් බොයි YouTube channel එකට. මම අද අහලගෙන කලින් පස්සේ තව වීඩියෝ එකක් දාන්නේ. ඒ කියන්නේ 2025 ගම් උතුරෙන් පස්සේ අපි දැන් මම පෙන්නන්නේ මගේ ඔක්කොම මාළු මේ මගා ඉන්න. එහෙනම් අපි වීඩියෝ එකට යමු. ඉන්නේ මේ ඉස්සෙල්ලම බැලුවා මගේ මාළු ටැංකි දෙක. තව තිබ්බා ඒව තව මේ මාළු නෑ මේකේ ඉන්නේ මේ වගේ ටයිගර් බාබ්ලා 10 දෙනෙක් ඉන්නවා මේකේ. ආයේ මේ ග්ලෝ ටෙට්‍රා 3 දෙනෙක් ඉන්නවා. නියොන් ටෙට්‍රා ප්ලේට් එකක් ඉන්නවා. මේකට මම මේ මාළු ටික ගේන්න ඉන්නේ. ඊපස්සේ මේ මෙතන ෆයිටර්ස් ගෑනු සතේ. මේ ඉන්නේ ෆයිටර්ස් ගෑනු සතා. මෙයාගේ ෆීඩින් සතා යාළුවනේ. ෆීඩින් සතා පොඩ්ඩක් ලෙඩ වෙලා ඉන්නේ. මේ ඉන්නේ ෆීඩින් සතා. උට මම ට්‍රීට්මන්ට් කරන්න ගම ඉන්නේ. දැන් මේ තව ටැංකියක්. මේ තව ටැංකියක්. ඇතුලේ එතකොට ඔක්කොම තිබ්බ ටැංකි පහක්. මේකේ වීදුරුවක් ගියා. ඒක දාන්න ඕනේ. ඊට පස්සේ යමු අපේ පොන්ඩ් එකට. ආර අතන තියෙන. පොන්ඩ් එකට. මේ තියෙන මගේ පොන්ඩ් එක යාළුවනේ. අපි ඒක දැලා අයින් කරගමු ඉස්සෙල්ලා. අපි මල් හිටවමු බබි. මේ පොන්ඩ් එක අකාක් කෙනෙක් ඉන්නවා. මේකේ කලින් හිටියා ජයම් පුරාමේ උන් ටික ගියා ගම් අතට මොනව කරන්නද? ගම් අතට රැයද්දි කොහොමද පොන්ඩ් එක යට වෙලා තිබ්බේ? එතකොටත් ගිහින් හිටිය කට්ටියම. එතකොට දැන් නම් ඉන්නේ එක මේ කාෆ්ලා දෙන්නෙකුයි පාකුලා දෙන්නෙකුයි කැට්ෆිෂ් කෙනෙකුයි. පාකුලා දෙන්න. පාකුයි කාෆ් කෙනෙකුයි එතන ඉන්නේ. මම මේ මල් පෝච්චි ටික දෙයල් දෙන්න හැංගෙන්න. තල්ලු කරන්න එපා. අපේ බුසම මාළු පෙරේතයි. යාළුවනේ. මේ කැට්ෆිෂ් පාකුයි කින්නේ යාළුවනේ. පාකුව ගියා. අල්ලයි. අනේ යන්න මෙතන. එපානේ යන්නකෝ. ගණන් ගන්න එපා යාළුවනේ අපේ පුසයි වැඩ. එපා අල්ලන්න එපා. පාකුලා නම් අඟල් 3න් වගේ ගෙනාවේ දැන් 5ක් වගේ ඉන්නා. යන මාළු පෙරේතයා. දැන් වහන්න ඕනේ නැත්නම් මාළු ටික අවසන් තමයි යාළුවනේ. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. බයි.